බලන්න මේ ස්වභාවික ගල් පොත්තේ මේ ස්වභාවික ගලේ බොහෝම සුමට වෙච්ච ස්ථාන ගණනාවක් තියෙනවා. මේ කවුළුව අඩි 1.5ක් 2ක් විතර ගැඹුරකින් යුක්තයි. සමහර වෙලාවට මේක ඖෂධ ඔරුවක් විදිහට පාවිච්චි කරා නම් හිස තැම්පත් කරගන්න පුළුවන් ආකාරයේ රවුමක් තමයි මෙන්න මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ වෙල්ගම් වෙහෙර පිළිබඳව අහලා තියෙනවද? පහුගිය කාලේ පුරාවට ත්‍රිකුණාමලය පිළිබඳව සෑහෙන කතිකාවතක් ඇති වුණානේ. නමුත් ත්‍රිකුණාමලයේ නගරයේ ආසන්නයේ තියෙන ඓතිහාසික වෙල්ගම් වෙහෙර පිළිබඳව කාගෙත් වැඩි අවධානයක් යොමු වෙලා නැහැ. නමුත් අතිශයින්ම වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකම් රසක් සහිතයි මේ ඓතිහාසික වෙල්ගම් විහාරය. අද ටිකක් මම අසනීප වෙලා ඉන්නේ. ඒ හින්දා කතා කරගන්න ටිකක් අපහසුයි. නමුත් මේ ඓතිහාසික ස්ථානය පිළිබඳව, මේ ඓතිහාසික නටබුන් සහිත පරිශ්‍රය පිළිබඳව අපි දල අදහසක් ලබා ගමු. මේ පරිශ්‍රයේ තියෙන අතිශයින්ම වැදගත් කරුණු කාරණා ගණනාවක් කතා කරන්න. ඒ දේවල් අපි බොහොම කෙටියෙන් හරි මේ වැඩසටහනේ අරගෙන එන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඓතිහාසික පරිශ්‍රය පිළිබඳව කතා කරද්දී බොහෝම සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි පද්ධතියක් විදිහටයි අපිට මේ පරිශ්‍රය දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කඳු ගැටයක්, බොහොම පුංචි කඳු ගැටයක් එක පැත්තකින් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම විශාල වනවැස්මක් තවත් පැත්තකින් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ මැද පහත් භූමියකයි වැදගත්ම ගොඩනැගිලි සියල්ලම පාහේ නිර්මාණය කරලා තියෙන්නේ. අතන මේක බෞද්ධ ආරාම සංකීර්ණ පද්ධතියක්. මේ පද්ධතියේ තියෙන වැදගත් ගොඩනැගිලි මම ඔයාලට පෙන්වන්නම් ඉදිරියට. නමුත් බලන්න මේ තියෙන මෙන්න මෙතන අපිට දකින්න පුළුවන්කම ලැබෙන පිවිසුම් දොරටුව. පුංචි කඳු ගැටයක් දක්වා තමයි මේ පිවිසුම් දොරටුව ගමන් කරන්නේ. මේ සුවිශේෂී පඩිපෙළ, ඒ වගේ මේ පඩිපෙළ දෙපස අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන බොහෝම නිර්මාණාත්මක පුන්කලස්. මේ පුන්කලස් වල බොහෝ දේවල් ඇත්තටම පසු කාලීනව විනාශයටපත් වෙලා. සමහරවිට මේ පුන්කලස් දෙකට වෙන් කරන්න ඇති මේ මැද මොනවා හරි තියනවාද කියලා බලන්න. ඉතින් අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට ඇත්තටම වෙලා තියෙන්නේ වගේ බොහෝම අභාග්‍ය සම්පන්න කාරණා. ඉතින් මෙතනත් ඒ විදිහේ දැවැන්ත පුන්කලසක් දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මෙන්න මෙතන කැටයම් රහිත සඳකඩ පහනක් සහ බොහෝම අලංකාර සියුම් කැටයමින් යුක්ත කොරවක් ගල් දෙකක් දෙපස දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කැටයම් රහිත මුරගලක් මෙතන දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ සියල්ල පහු කරගෙනයි ප්‍රධාන ගොඩනැගිලි පද්ධතියකට ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශය ලැබිලා තියෙන්නේ. නමුත් මෙතනින් පරිබාහිරව මේ දේවල් ඇත්තටම පුරාවිද්‍යාත්මකව කැණීම් කරලා ඉස්මතු කරගත්ත භූමියක් නෙවෙයි. සමහර වෙලාවට මේ විශාල වනවැස්මකින් වැහිලා තියෙන ප්‍රදේශයේ පුරාවටම දැවැන්ත පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් ඇති. ඒ දේවල් තාම ඉස්මතු කරගෙන නැහැ. නමුත් ඉස්මතු කරගෙන තියෙන පරිශ්‍රය තුල තියෙන වැදගත් නටුන් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ දේවල් බලන්න ඉස්සරහට යමු. අර ඈතින් පේන ගොඩනැගිලි පද්ධතිය තුල අපිට කතා කළ යුතු වැදගත් දේවල් ගණනාවක් තියෙනවා. මේ පරිශ්‍රය අපිට හම්බෙනවා තරමක් කුඩා ප්‍රමාණයේ චෛත්‍යයක්. මේ චෛත්‍යය ඉදි කරලා තියෙන්නේ පුංචි වේදිකාවක් මත. මේ වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙන්න කුඩා පඩිපෙළක් නිර්මාණය කරලා තියෙනවා. මේ අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කුඩා පඩිපෙළ. පඩිපෙළ පාමුල පුංචි මුරගල් දෙකක් දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ මුරගල් වල පුන්කලස් සලකුණු සහිත බොහෝම සරල කැටයමක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මේ අපි දැකපු පුංචි වේදිකාවේ පාමුල, මේ වේදිකාවේ ඉදිරිපස දර්ශනීය කැටයම් පෙළක් තිබුණු බවට සාධක තියෙනවා. මේ අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කැටයම් සහිත ගල් පුවරු. මේ ගල් පුවරු වල ඇත්රූප, ඒ වගේම නෙළුම් මල් සලකුණු තිබුණු බවටයි සාධක හම්බෙන්නේ. මේ දේවල් ඇත්තටම කාලයත් එක්ක දියසෙල් බැඳිලා විනාශයටපත් වෙලා. නමුත් මේ තියෙන නෙළුම් මල් ස්වරූපයන්, ඒ වගේම මේ තියෙන ඇත්රූපවල ස්වරූපයන් තවමත් අවශේෂ විදිහට අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට අමතරව මෙන්න මේ පරිශ්‍රය අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා සිංහ රූප පෙළක් දක්වලා තිබුණු බවට සිංහ රූපවල අවශේෂ කීපයක්. ඊට අමතරව බොහෝම සුවිශේෂී කැටයමක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතන මේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ ශිල්පීන් දෙදෙනෙකුගේ කැටයමක්. සමහර ලාවට මේ යුද ශිල්පීන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නර්තන ශිල්පීන් වෙන්න පුළුවන්. කොහොම නමුත් ශිල්පීන් දෙදෙනෙකුගේ කැටයමක් තමයි මෙන්න මෙතන දක්වලා තියෙන්නේ. එක ශිල්පියෙක්ගේ අතේ මෙතන කසයක් වැනි යම්කිසි උපකරණයක් තියෙන බවට මේ කැටයමේ දක්වලා තියෙනවා.
ඊට අමතරව මෙන්න මෙතන තවත් බොහෝම සුවිශේෂී කැටයමක් නිර්මාණය කරලා තියෙනවා. නර්තන ශිල්පියෙක්ගේ ස්වරූපයක් තමයි මෙන්න මේ කැටයමේ අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ දේවල් ඇත්තටම බොහෝ සෙයින් මැකී ගිහිල්ලා විනාශ වෙලා මේ ගල් පෝරු අදටත් අවැසි වලට නිරාවරණය වෙලා බොහෝ ඉක්මනින් විනාශ වෙමිනුයි පවතින්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ දේවල් යම්කිසි ප්‍රතිසංස්කරණයන්ට ලක් කරලා තියෙනවා. නමුත් මේ තියෙන කැටයම් සහිත ගල් පෝරු බොහෝ සෙයින් විනාශයටපත් වෙලා කිහිපයක් පමණයි දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතර මේ ශිල්පීය කැටයම් සහිත ගල් පුවරුව අතිශයින්ම වැදගත්. මේ පරිශ්‍රයේ තිබුණේ මොන ආකාරයේ නිර්මාණයක්ද කියන එක පැහැදිලිව සාධක සහිතව දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පුංචි ගල් පුවරු දෙකෙන් පමණයි. ඉතින් මේ මත තමයි කුඩා චෛත්‍යයක පාදම සහ ගර්භයේ පුංචි කොටස් කිහිපයක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ විදිහේ නිර්මාණ ගණනාවක් සහිත බෞද්ධ ආරාම පද්ධතියක නටමුන් තමයි මේ භූමියෙන් අපිට හම්බෙන්නේ. ඊට අමතරව තවත් බොහෝ නටමුන් ප්‍රමාණයක් මේ පරිශ්‍රයේ තියෙනවා. අපි මේ දේවල් නරඹන්න මේ විදිහට ඉස්සරහට යමු. මේ විහාරාරාම සංකීර්ණයේ මැදට වෙන්න වගේ නිර්මාණය කරලා තියෙනවා බොහෝම සුවිශේෂී ආකාරයෙන් විහාර මන්දිරය. මේ අපි ඉන්නේ විහාර මන්දිරයේ ඉදිරිපිට. විහාර මන්දිරයට ප්‍රවිෂ්ඨ වෙන්න පිවිසුම් මාර්ගයක් නිර්මාණය කරලා තියෙනවා. මේ පිවිසුම් මාර්ගය දෙපස සඳකඩ පහණක්, කැටයම් රහිත සඳකඩ පහණක්, ඒ වගේම මුරගල් දෙකක් සහ කොරවක් ගල් දෙකක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ හරහා තමා විහාර මන්දිරයට ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශය ලැබිලා තියෙන්නේ. ඉතින් අපි විහාර මන්දිරය දක්වා ගමන් කරමු. ඉතින් විහාර මන්දිරයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ මැදේ බොහෝම සුවිශේෂී හිටිපිලිම් වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා. ඒ දෙපස තවත් විශාල ප්‍රතිමා ගණනාවක් තිබුණු බවට සාධක තියෙනවා. නමුත් අද වෙද්දී බොහෝ ප්‍රතිමා විනාශයටපත් වෙලා මේ පරිශ්‍ර ප්‍රතිමා දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රතිමා පිහිට වූ ගල් පාදම් දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ බලන්න මෙතන තියෙන මෙන්න මේ සිදුරු දෙක මේ පාදම මත තමයි ප්‍රතිමාවක් තැන්පත් කරන්නේ. ප්‍රතිමාව රඳවා තියන්නේ. ඒ රඳවා තියන්න තමයි මේ විදිහේ ගල් කෝවා නිර්මාණය කරන්නේ. ඉතින් මේ පරිශ්‍රයන් තුල ප්‍රතිමා ගණනාවක් තිබුණු බවටයි අපිට සාධක හම්බෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතන දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ප්‍රතිමාවන් සහ චෛත්‍ය මැද වස්තු තැන්පත් කරන්න. එහෙම නැත්නම් මේවට කියන්නේ අපි යන්ත්‍ර ගල් කියලා. ඒ විදිහේ යන්ත්‍ර ගලක් මෙන්න මෙතන දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. නමුත් ප්‍රතිමාවන් අද වෙද්දි විනාශයටපත් වෙලා මේ සෑම කුටියකම බොහෝ වෙලාවට ප්‍රතිමාවන් තැන්පත් කරලා තියෙන්න ඇති. නමුත් අද වෙද්දි සුරක්ෂිත වෙලා තියෙන්නේ මේ මැදේ තියෙන හිටි පිළිම වහන්සේ පමණයි. මේ හිටි බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගන්න දෙපසින් පඩිපෙල් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන ප්‍රතිමාවට ප්‍රවිෂ්ඨ වෙන තැන පුංචි සඳකඩ පහණක් තියෙනවා. ඒ සඳකඩ පහන මැද බොහෝම සියුම් කැටයම් කීපයක් දක්වලා තියෙනවා. මෙතන අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ ජ්‍යාමිතික හැඩතල. ඒ කියන්නේ රවුන්ඩ් හැඩතලයකින් නිර්මාණය කරලා තියෙන පුංචි නෙළුම් මලක සලකුණක්. මේ මලේ නටුව දෙපැත්තෙන් දක්වලා තියෙනවා. ඇත්තට මේ නිර්මාණය නම් සමහර ලාවට පසු කාලීනව නිර්මාණය කරන්න ඇති බව තමයි නිගමනය කරන්න හැකියාව ලැබෙන්නේ. කොහොම නමුත් අපිට මේ විදිහට හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක බලා ගන්නයි අවකාශය ලැබෙන්නේ. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ සඳ එළියට පවා දිලිසෙන බොහෝම අලංකාර පාෂාණයකින්. අදටත් මේ ප්‍රතිමාවේ බලන්න බොහොම අලංකාරත්වයක් තියෙනවා. ඒ වගේම ප්‍රතිමාව දිලිසෙනවා. නමුත් අවැසි වලට නිරාවරණය වෙලා කාලයත් එක්ක ප්‍රතිමාවේ තියෙන සුමට ගති ලක්ෂණ විනාශයටපත් වෙලායි තියෙන්නේ. ඒ වගේම ප්‍රතිමාව පාමුල පద్මාසනයක් නිර්මාණය කරලා තියෙනවා. පද්මාසනයට පහළින් සිංහ රූප පෙළක් දක්වපු කැටයම් පාදමක් දැක බලා ගන්නත් පුළුවන් කමක් ලැබෙනවා. නමුත් මේ පద్මාසනය සමහර වෙලාවට පසු කාලීනව නිර්මාණය කරන්න ඇති. කොහොම නමුත් පద్මාසනය සහ මේ ආසන ගල බොහෝ සෙයින් සුරක්ෂිත වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිමාව කාලයත් එක්ක විනාශයටපත් වෙලා තියෙනවා. ඒ නිසා යුග දෙකක නිර්මාණය කරපු ගති ලක්ෂණ තමයි මේ ප්‍රතිමාව සහ මේ ආසන ගලේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ.
ඉතින් මීටත් අමතරව තවත් සාධක ගණනාවක් මේ පරිශ්‍රයේ තියෙනවා. අපි මේ දේවල් නරඹමු. බොහෝම විශාල සුවිශේෂී ආරාම සංකීර්ණ පද්ධතියක් මේ පරිශ්‍රයේ තියෙනවා. ඒ අතර ඒ මැද්දේ තමයි මේ ප්‍රතිමා ගෘහය අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. අපි යමු ඉස්සරහට. තවත් වැදගත් සාධක ගණනාවක් මේ පරිශ්‍රයේ පෙන්වන්න තියෙනවා. නමුත් ඇත්තටම මේ කතා කරන එක ටිකක් අපහසුයි. මොකද අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා මේ කතා කරන එකේ යම්කිසි අපහසුකම් ටිකක් තියෙනවා. කොහොම නමුත් මේ තියෙන සාධක මම ඔයාලට පෙන්වන්නම්. කවදා හරි ත්‍රිකුණාමලය නගරයට ආවොත් ත්‍රිකුණාමලය නගරේ ඉඳලා කිලෝමීටර 11ක විතර දුරින් තියෙන මේ වෙල්ගම් විහාර පරිශ්‍රයටත් එන්න අමතක කරන්න එපා. ඒ තරම් වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකම් රසක් මේ පරිශ්‍රයේ තියෙනවා. ඉතින් මේ ඓතිහාසික වෙල්ගම් විහෙර පුරාවිද්‍යා පරිශ්‍රයේ තියෙන බොහෝම වැදගත් ස්ථානයක් පෙන්වන්නයි මම දැන් ඉස්සරහට යන්නේ. මේ අපි කතා කරපු සියලු පුරාවිද්‍යාත්මක නටබුන් තියෙන්නේ විශාල ප්‍රාකාරයක් ඇතුලේ. මේ ප්‍රාකාර භූමියෙන් පිටතත් තව ගොඩනැගිලි ගණනාවක් තිබුණු බවට සාධක වන තරම් තියෙනවා. නමුත් මේ අභ්‍යන්තර ගොඩනැගිලි අතර තියෙන බොහොම සුවිශේෂී තැනක් පෙන්වන්න තමයි මම ඔයාලව මේ විදිහට එක්කරගෙන යන්නේ. මෙන්න මෙතන තියෙනවා බොහොම විශේෂ ගොඩනැගිල්ලක් තිබුණු බවට සාධක. විශාල පඩිපෙළක් තියෙනවා. ඒ පඩිපෙළින් ඉහළ දැවැන්ත ගොඩනැගිල්ලක් තිබුණු බවට සාධක තියෙනවා. නමුත් මේ ගොඩනැගිල්ලේ පාමුල බොහොම සුවිශේෂී ස්වභාවික ගල් පර්වතයේ පිහිටීම් ගණනාවක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි. මොකද ඒක මේ පරිශ්‍රයේ කාගෙත් අවධානයට ලක් නොවන නමුත් අතිශයින්ම වැදගත් කාරණයක්. බලන්න මේ ස්වභාවික ගල් පොත්තේ මේ ස්වභාවික ගලේ බොහෝම සුමට වෙච්ච ස්ථාන ගණනාවක් තියෙනවා. මේ වක්‍රාකාර ආකාරයෙන් සුමට වෙච්ච තැන් ගණනාවක් තියෙනවා. මේ බලන්න මේ වතුර එක රාශි වෙලා තියෙන්නේ ඒ ස්ථානවල. ඉතින් මෙවැනි ස්ථාන මේ ස්වභාවික ගලේ නිර්මාණය කරලා තියෙන්නේ ඇයි? බොහෝ වෙලාවට මේ පරිශ්‍රය පාවිච්චි කරන්න ඇත්තේ යම් කිසි දෙයක් කොටා ගන්න, අඹර ගන්න මෙන්න මේ විදිහේ ක්‍රමවේදයකට මේ ගල් පතුරේ තියෙන මෙන්න මේ තැන් යොදාගත්තා වෙන්න පුළුවන්. මොකද ඒ තරම් සුමට ආකාරයෙන් මේ වක්‍රාකාර කවුළු එහෙම නැත්නම් මේ වක්‍රාකාර ස්ථාන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට යම් කිසි දෙයක් අඹර ගන්න පාවිච්චි කරන ඇඹරුම් ගල් වල තමයි මෙන්න මෙවැනි ස්වරූපයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ විදිහේ තැන් ගණනාවක් මෙන්න මේ පරිශ්‍රයේ තියෙනවා. ඉතින් මේක බොහෝම විශේෂ කාරණයක්. මොකටද මේ වගේ තැන් ගණනාවක් මේ ස්වභාවික ගල් පර්වතයේ නිර්මාණය වෙලා තියෙන්නේ? නිර්මාණය කරා නම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒක විශේෂ කාරණයක්. ඊට අමතරව මෙන්න මෙතනත් බලන්න. මෙන්න මෙතනත් එවැනි කුඩා පිහිටීම් ගණනාවක් තියෙනවා. ඒ මැද බොහෝම සුවිශේෂී වක්‍රාකාර නිර්මාණයක් තියෙනවා. මම මෙතන පෙන්නන්නම්. මේ තියෙන වක්‍රාකාර යම්කිසි නිර්මාණයේ මැද කවුළුවක් තියෙනවා. මේ කවුළුව අඩි 1.5ක් 2ක් විතර ගැඹුරකින් යුක්තයි. අතන මේක ඇඹරුම් ගලක් විදිහට පාවිච්චි කරා කියන්න සාධක ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙවැනි නිර්මාණ අපේ රටේ තිබිලා තියෙනවා. සෙක්කුව වැනි නිර්මාණ. ඒ වගේම අපේ පුරාතනයේ අපේ පොඩි කාලේ අපි දැකලා තියෙන කුරහන් ගල වගේ ඇඹරුම් ගල්. මෙන්න මේ ආකෘතියට අනුව නිර්මාණය කරපු නිර්මාණ විදිහටයි අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ කියන්නේ සුවිශේෂී ඇඹරුම් ගලක් තමයි මේ ස්වභාවික ගල් පර්වතයේ මෙන්න මෙතන නිර්මාණය කරලා තියෙන්න ඇත්තේ. ඉතින් මොකටද මේ වගේ නිර්මාණයක් සිද්ධ කරන්නේ? ඒ වගේම මේ කුඩා ඇඹරුම් ගල් එහෙම නැත්නම් මේ කුඩා හැමතැනම දකින්න පුළුවන්කම තියෙන කුඩා සිදුරු මොන වගේ දෙයකටද පාවිච්චි කරන්න ඇත්තේ කියලා අපිට ගැඹුරින් හිතුවොත් අපිට පැහැදිලි වෙනවා මේ පරිශ්‍රය තුල සමහර වෙලාවට ඖෂධ හලක් තියෙන්න ඇති. ඒ කියන්නේ වෙදහෙදකම් සිද්ධ කරපු යම්කිසි වෛද්‍ය මධ්‍යස්ථානයක් මේ පරිශ්‍රයේ තියෙන්න ඇති. ඉතින් එවැනි සාධක ගණනාවක් තමයි අපිට මේ පරිශ්‍රයේ හම්බෙන්නේ. මේවා නිශ්චිතවම ප්‍රකාශ කරනව නෙවෙයි. මේ තියෙන සාධක අධ්‍යයනය කරපුවාම අපිට නිගමනය කරන්න පුළුවන් දේවල් තමයි මම ප්‍රකාශ කරන්නේ. සමහර විට මේ දේවල් මීට වඩා අධ්‍යයනයකින් ප්‍රකාශ කළ යුතු කාරණා. කොහොම නමුත් මෙන්න මෙතන තියෙන මේ ගොඩනැගිල්ල සමහර වෙලාවට ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙන්න පුළුවන්. මේ තියෙන පඩිපෙළෙන්
නැගගෙන ගිහිල්ලා අපිට හම්බෙනවා බොහොම සුවිශේෂී ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල තුල සමහර වෙලාවට ප්‍රධාන වෛද්‍යතුමා එහෙම නැත්නම් බොහෝ වෙලාවට මෙවැනි ගොඩනැගිලි පද්ධතියක් තුල වෙද හෙදකම් සිද්ධ කරපු භික්ෂූන් වහන්සේ නමක් වෙන්න පුළුවන්නේ වැඩ වාසය කරන්න නැත්තේ. ඉතින් මේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරපු එහෙම නැත්නම් රෝගීන්ගේ රෝග පරීක්ෂා කරපු මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල මෙන්න මෙතන තිබුණා වෙන්න පුළුවන්. මොකද ඒ තරම් සුවිශේෂී ගොඩනැගිල්ලක් තමයි අපිට මෙන්න මෙතන දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රධාන පරිශ්‍රයෙන් තරමක් ඉහළ භූමියකයි මේ නිර්මාණය සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට ප්‍රධාන වෛද්‍යාචාර්යතුමන් එහෙම නැත්නම් ප්‍රධාන භික්ෂුන් වහන්සේ මේ පරිශ්‍රයේ වැඩ වාසය කරන්න ඇති කියලා අපිට නිගමනය කරන්න පුළුවන් කමක් තියෙනවා. කොහොම නමුත් මම මේ පෙන්නපු සියලු කාරණාවලට අමතරව තවත් බොහෝම වැදගත් නිර්මාණයක් තියෙනවා මේ පරිශ්‍රයේ ඔබට පෙන්විය යුතු. අපි ඒ ආසන්නයට ගිහිල්ලා ඒ නිර්මාණය මොකක්ද කියන එක දැක බලා ගමු. මේ අපි දැකපු මේ ප්‍රධාන ගොඩනැගිලි පද්ධතිය වෙන් වෙන ආකාරයෙන් විශාල ප්‍රාකාරයක් ඉදි කරලා තියෙනවා. මේ අපි දකින්නේ ඒ විශාල ප්‍රාකාරය කළුගල් සහ ගඩොල් පාවිච්චි කරලා තමයි මේ විශාල බැම්ම එහෙම නැත්නම් මේ ප්‍රාකාරය ඉදි කරලා තියෙන්නේ. මේ ප්‍රාකාරය මේ ප්‍රධාන ගොඩනැගිලි පද්ධතිය වටේටම ඉදි කරලා තියෙනවා. නමුත් මේ ප්‍රාකාරයෙන් පිටතත් ගොඩනැගිලි ගණනාවක් තිබුණු බවට සාධක ඕනෑ තරම් අපිට හම්බෙනවා. ඒ අතර තියෙන බොහෝම සුවිශේෂී නිර්මාණයක් මම ඔයාලට පෙන්වන්නම්. මෙතන අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ පිවිසුම් දොරටුවක්. මේ පිවිසුම් දොරටුවෙන් විශේෂිත ගොඩනැගිලි පද්ධතියකට සමහර වෙලාවට ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශය ලැබෙන්නේ නැති. සමහර වෙලාවට මේක විශාල ඖෂධ හලක් වෙන්න පුළුවන් කියන්න සාධකයක්, වැදගත් සාධකයක් මම ඔයාලට පෙන්වන්නම්. බලන්න මෙන්න මෙතන තියෙන තනි කළු ගලකින් නිර්මාණය කරලා තියෙන මේ සුවිශේෂී ටැංකිය. මේක බොහොම විශේෂ ටැංකියක්. මේ ටැංකියේ බලන්න මේ තියෙන මේ පහළ තියෙන මේ පාදමේ කට්ට සලකුණු ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. බොහෝම සුමට ආකාරයෙන් තමයි මේ කට්ට සලකුණු නිර්මාණය කරලා තියෙන්නේ. මේක බොහෝම සුවිශේෂී නිර්මාණයක්. මෙවැනි නිර්මාණ අපේ රටේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අපි අනුරාධපුරයේ පොළොන්නරුව ආදී විවිධ තැන්වල මේ විදිහේ කළු ගලෙන් නිර්මාණය කරන ලද ටැංකි දැකලා තියෙනවා. සමහර වෙලාවට බෙහෙත් ඔරු විදිහට මෙවැනි කළු ගල් ටැංකි පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම දානශාලා සඳහා මෙවැනි විශාල දන් ඔරු නිර්මාණය කරලා තියෙනවා. නමුත් මේ කළුගල් ඔරුව බොහෝම සුවිශේෂී කළුගල් ඔරුවක්. මේකේ තියෙන මේ පාදමේ තියෙන කට්ට සලකුණු, ඒ වගේම මෙන්න මේ ඉහළ ප්‍රදේශයේ තියෙනවා තවත් බොහෝම සුවිශේෂී වක්‍රාකාර නිර්මාණයක්. ඒ කියන්නේ කුඩා රවුමක් නිර්මාණය කරලා තියෙනවා. සමහර වෙලාවට මේක ඖෂධ ඔරුවක් විදිහට පාවිච්චි කරා නම් හිස තැම්පත් කරගන්න පුළුවන් ආකාරයේ රවුමක් තමයි මෙන්න මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසායි මම පුංචි නිගමනයක් විදිහට ඔයාලට කිව්වේ සමහර වෙලාවට මේ පරිශ්‍රය විශාල ඖෂධ හලක් විදිහට පාවිච්චි කරන්න ඇති කියලා. ඉතින් අපේ රටේ තිබුණු ඖෂධ ක්‍රමවේද, අපේ රටේ පුරාතනයන්ගේ තිබුණු දැනුම් සම්භාරය, අපේ වෙද හෙදකම් පිළිබඳව කතා කරද්දී මේ පරිශ්‍රය අතිශයින්ම වැදගත් පරිශ්‍රයක්. නමුත් මේ දේවල් පිළිබඳව අපි මීට වඩා බොහෝම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. මම මේ සාධක කීපයක් පමණයි පෙන්වුවේ. නමුත් මේවා නිශ්චිතවම මේක ඖෂධ හලක් එහෙම නැත්නම් මිනිස්සුන්ට වෙද හෙදකම් කරපු ස්ථානයක් කියන එක නිශ්චිතවම අපිට කියන්න බැරි වුණත් මේ තියෙන සාධක අනුව අපිට යම්කිසි නිගමනයකට එළෙන්න හැකියාව තියෙනවා. නමුත් කවදා හෝ මේ දේවල් නිවැරදි අයුරින් නිරීක්ෂණය කරලා පරීක්ෂණ කරලා මේ දේවල් තහවුරු කර ගැනීම අතිශයින්ම වැදගත්. මීට අමතරව වෙල්ගම් විහාරයේ ඉතිහාසය පිළිබඳව කතා කරද්දී ක්‍රිස්තු පූර්ව යුගයේ දක්වා විහිදෙන දැවැන්ත ඉතිහාසයක් මේ පරිශ්‍රයට තියෙනවා කියන විශ්වාසය තියෙනවා. මොකද කාවන්තිස්ස රාජ්‍ය කාලයේ තමයි මේ වෙල්ගම් විහාරය ඉදි කරන්නට ඇති බව විශ්වාස කරන්නේ. ඒ වගේම බාතිකාවේ තිස්ස රාජ්‍ය කාලයේ මේ පරිශ්‍රය තුල යම්කිසි ප්‍රතිසංස්කරණ රසක් සිද්ධ කළ බවට සෙල්ලිපි සාධකයක් පවා හම්බෙලා තියෙනවා. මේ සියල්ලට අමතරව මේ පරිශ්‍රයෙන් මධ්‍යකාලීන සිංහලෙන් රචනා වෙච්ච සෙල්ලිපි 6ක්, ඒ වගේම දමිළ භාෂාවෙන් රචනා වෙච්ච සෙල්ලිපි 18ක් වැනි ඉතා විශාල සංඛ්‍යාවකුත් මේ භූමියෙන් හම්බෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි පොළොන්නරු යුගයේ වෙද්දී අපේ රට චෝල ආක්‍රමණයන්ට ලක් වෙනවා. පළවන රාජරාජ ඒ වගේම රාජේන්ද්‍ර චෝල යටතේ අපේ රට පාලනය කරනවා. නමුත් මේ යුගයේ වෙද්දී දකුණු ඉන්දියාවේ බුදුදහම පිළිබඳව යම්කිසි දැනුමක් අවබෝධයක් සහිත පිරිසක් ඉඳලා තියෙනවා.
ඔවුන් තමයි පසුකාලීනව සේනාව විදිහට අපේ රටේ නැගෙනහිර වෙරළට ගොඩ බැහැලා තියෙන්නේ. ඉතින් ඔවුන් වන්දනා කළ හින්දු කෝවිල් වලට අමතරව බෞද්ධ විහාර සංකල්පයන් පිළිබඳවත් ඔවුන් තුල යම්කිසි පැහැදීමක් ඒ යුගයේ වන විට තිබිච්ච බවට සමහර දමිළ භාෂාවෙන් රචනා වෙච්ච සෙල්ලිපි වලින් යම්කිසි කරුණු ප්‍රමාණයක් තහවුරු වෙලා තියෙනවා. ඉතින් අපි මේ කතා කරපු සියලු පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට අමතරව තවත් අති විශාල ප්‍රමාණයේ නටබුන් ප්‍රමාණයක් මේ පරිශ්‍රයේ තියෙනවා. විශේෂයෙන්ම කළු ගලින් කරන ලද විශිෂ්ට ගණයේ නිර්මාණ ගණනාවක් මේ පරිශ්‍රයේ තියෙනවා. ඒ අතර මෙන්න මෙතන තියෙන මේ සුවිශේෂී ගලින් නිමවන ලද ටැංකිය බලන්න. තනි කළු ගල් කුට්ටියකින් තමයි මේ ටැංකියත් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ටැංකියෙන් උතුරලා පිටාර ගලන ජලය මෙන්න මේ විදිහට මෙන්න මේ කාණුවක් හරහා ගලාගෙන ගිහිල්ලා තවත් සුවිශේෂී ටැංකියකට ඒකරාශී වෙන ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් මොන විදිහේ අවශ්‍යතාව වෙනුවෙන් නිර්මාණය කරාද කියන එක අපිට නිශ්චිතවම නිගමනය කරන්න බෑ. නමුත් මේ පුරාවිද්‍යාත්මක නටබුන් මේ පරිශ්‍රයේ අදටත් දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මම හිතනවා මම මේ අරගෙන එන වැඩසටහන් වල යම් කිසි වැදගත්කමක් වටිනාකමක් ඇති කියලා. ඉතින් එහෙම වැදගත්කමක් වටිනාකමක් තියෙනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් කවදා හරි මේ ත්‍රිකුණාමලය බලන්න ආවොත් ත්‍රිකුණාමලය නගරයේ ඉඳලා කිලෝමීටර 10ක් 11ක් වගේ බොහෝම ආසන්න දුරකින් තියෙන මේ ඓතිහාසික වෙල්ගම් වෙහෙර පුරාවිද්‍යා පරිශ්‍රය නරඹන්නත් එන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ විදිහේ අපේ රටේ සංගවිලා ගිය පුරාවිද්‍යා ස්ථාන ඒ වගේම බොහෝම සුවිශේෂී වැදගත්කමක් සහිත වැඩසටහන් තමයි BMK Travel YouTube channel එකේ මම නිරන්තරයෙන් අරගෙන ඉන්නේ. ඉතින් මේ විදිහේ වැඩසටහනකින් ආපහු හම්බෙමු. මම බුද්ධික මහේෂ් කොඩිකාර.